ගේමින් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරනකොට කතා කරන්න නැතුව ඉන්න බැරි ගේම් ෆ්‍රැන්චයිස් එකක් තමයි Grand Theft Auto නැත්නම් GTA ෆ්‍රැන්චයිස් එක කියන්නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ මෙච්චර කාලයකට රිලීස් වෙලා තියෙන Grand Theft Auto games worst to best. ඒ කියන්නේ chart එකේ ඉඳගෙන සුපිරිම ගේම් එකට රෑන්කින් වීඩියෝ. ඉතින් තව දෙයක් තමයි මේ ගේම් එකේ මම වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ 3D games ටික විතරයි. මම 2D games ටික ප්ලේ කරලා නැහැ හින්දා ඒක ගෙනාවේ නැහැ. තව දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම මගේ මතය. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මගේ රෑන්කින් එක අහලා ටිපර් වෙන්න හදන්න එපා. හරි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරලා අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මගේ ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක. ඒ කියන්නේ මෙතනින් චාර්ට්ම ගේම් එක තමයි GTA 3. හරි ඉතින් ගේම් එක ගැන කියනවා නම් සමහර ගේම් එක හොඳයි. ගේම් එකේ අවුලකට තියෙන්නේ ඒ කියන්නේ මේ ගේම් එක රිලීස් වෙච්ච කාලය අනුව ග්‍රැෆික් එකම සුපිරි. ගේම් එකේ අවුල කියන්නේ මේක මිෂන් ස්ට්‍රක්චර් එක රෙපිටිටිව් වැඩි. ඒ කියන්නේ මිෂන් ගැන කියනවා නම් අපි තුවක්කුවක් හොයාගත්තා. කීන තැනට ගියා. ඌ මැරුවා. ආවා. මේ වගේ සීන් එකක් තමයි ගේම් එකේම තියෙන්නේ. තව ඉතින් ගේම් එක ගැන කියනවා නම් ගේම් ස්ටෝරි එහෙම අවුලක් නැහැ. ගන් ප්ලේත් සාමාන්‍ය ඉතින් Vice City දෙටම තමයි තියෙන්නේ. තව ඉතින් ගේම් එක රිලීස් වුණේ 2001. ඉතින් මම ගේම් එකේ කිසි අවුලක් නැහැ. මම ඉවරටම ප්ලේ කරේත් නැහැ. මට ගේම් එක එපා වුණා. ඒ කියන්නේ ගේම් එක සාමාන්‍ය අමාරුයි. ඒක ලොකු අමාරු නෑ අමාරු සාමාන්‍යයෙන්. ඉතින් අනිත් ගේම් ඊට වඩා හොඳ හින්දා තමයි මේ ගේම් එක අන්තිම තැන තියෙන්නේ. ඒක ගැන වැඩි අවුලක් ගන්න එපා. ගේම් එකේ තව ෆැක්ට් එකක් තමයි මේ ගේම් එකේ ඉන්න එකාට වොයිස් එකක් නැහැ. ඒ කියන්නේ ගේම් එක පුරාමට එක වචනයක්වත් කියන්නේ නැහැ. මට ඒ පොඩි අකුලක් වගේ තේරෙනවා. ඉතින් ඌට කිසි පර්සනැලිටි එකක් නැහැ. හරි ඉතින් අපේ ලිස්ට් එකේ 4 වෙනි ගේම් එක තමයි Grand Theft Auto Vice City. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ ගේම් එක ඔයගොල්ලෝ බලන්නේ 4 වෙනි ප්ලේස් එකට ආවේ කොහොමද? ඉතින් මාත් ඒක එච්චර කැමති නෑ 4 වෙනි ප්ලේස් එකට ආපු එකට. ඒත් ඉතින් මේක මෙතනට දැම්මේ ඉස්සරහට තියෙන ගේම් මීට ගොඩක් හොඳයි. හරි ඉතින් ගේම් එක ගැන කියනවා නම් මං පට්ට මාස ගේම් එක වයිබ් එක හැම සුපිරි. ගේම් එකේ ඉතින් GTA 3 වල බයික් තිබ්බේ නෑ. තව මේ බෝට්ටුත් තිබ්බේ නෑ මට මතක විදියට. ඒ ගේම් එකේ තිබ්බ අඩුපාඩු ගොඩක් වගේ ෆික්ස් කරලා තමයි GTA Vice City රිලීස් කරේ 2002 දී. ඉතින් ගේම් එකේ අපේ ප්‍රොටගනිස්ට් ඉන්න කොල්ලා තමයි ටොමි. ටොමි ගැන කියනවා නම් සාමාන්‍යයෙන් සුපිරි වීඩියෝ ගේම් වල සුපිරි චරිතයක්. මම ගොඩක් ආසයි ගේම් එකට. ඉතින් සුපිරි මිෂන් ටිකක් එම තියෙනවා ගේම් එකේ. අර හෙලිකොප්ටර් මිෂන් එක මතක ඇති ඔයගොල්ලන්ට. එතනට එනකන් ගහලා මම නැවැත්තුවා. ඉතින් ගේම් එකේ ස්ටෝරි එකත් සුපිරි. කියන්නේ ඉස්සරහට කරන් යන්න ආසයි. එහෙම සීන් එකක් තියෙනවා. තව ගේම් එකේ සවර මේ ස්කූටරයක් තියෙන අම්මට සිරි අන්න වාහන. හරි ඉතින් ගේම් එකේ තව වාහනක් තියෙනවා ගොඩක්. බෝට්ටු පදින්න පුළුවන්. තව තුවක්කු තියෙනවා GTA 3 එකට වඩා. GTA 3 එකෙන් ගොඩක් දේවල් ඉම්ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ ටොමීට කතා කරන්න පුළුවන්. ක්ලෝඩ් වගේ මේ ගොළු වෙලා නැහැ. තව දෙයක් කියන්න ඕනේ. මං හිතන විදිහට Vice City එකේ තමයි GTA franchise එකේ ලස්සනම ඉරේලිය. ඒ කියන්නේ ලස්සනම city එක තියෙන්නේ. දැන් GTA 5 එකේ ලස්සනයි. මේකේ ඔපේ ඉර පහද්දිම රෝස පාටයි සුපිරියට ලස්සන තියෙන මම ඒකට ගොඩක් කැමතියි. හරි ඉතින් Vice City ගැන එච්චර කතා කරලා අපේ ලිස්ට් එකේ 3 වෙනි ගේම් එක තමයි Grand Theft Auto 5. ඕගොල්ලෝ බලන්නේ වෙන්න බෑ. කොහොමද මේක මෙතනට ආවේ? ඉතින් මේක මගේ මතය. මං හිතන විදිහට මේ මීට ඉස්සරහින් තියෙන ගේම් මීට වඩා ගොඩක් හොඳයි. එහෙනම් දැන් අපි හිතමු GTA San Andreas එක කම්පෙයාර් කරලා බලමු. San Andreas එක කම්පෙයාර් කරලා බලද්දි GTA 5 එකේ එච්චර ෆීචර්ස් ගොඩක්ම නැහැ. ගේම් එක සුපිරිය. මං ගොඩක් ගහන්න උන්නේ ගේම් එකේ. ගේම් එක සුපිරිය හැබැයි. ග්‍රැෆික්ස් එහෙම තාම 2013 රිලීස් වුණාට තාම සුපිරි ග්‍රැෆික් එහෙම. ස්ටෝරි එක එච්චර ස්ටෝරි එක හොඳයි. අර එච්චර දරුණු ස්ටෝරියක් නෙමෙයි තියෙන්නේ. ගැඹුරු ස්ටෝරියක් නෙමෙයි. සමහර ලයිට් හැබැයි අර හිතට වදින ස්ටෝරියක් තියෙනවා. තව ප්‍රධාන චරිත 3ක් ඉන්නවා ඕල් දන්නේ නැති. මයිකල් ඉන්නවා, ට්‍රෙවර් ඉන්නවා, ෆ්‍රැන්ක්ලින් ඉන්නවා. ඉතින් ගේම් එකේ අර San Andreas එකේ තිබ්බ වගේ දැන් අපි කිව්වොත්
බොඩි බිල්ඩිං අර දැන් වැඩිපුර කැවත් CJ මහත් වෙනවා අන්න ඒ වගේ ෆීචර්ස් ගොඩක් මිසින් වෙලා තිබුණේ සාමාන්‍යයෙන් දැන් තව අපි කිව්වොත් ගේම් එක හොඳක් ගැන හොඳට තියෙන ගොඩක් ගේම් එකේ වාහන එහෙම තියෙනවා සුපිරියර්ට ආයි ජෙට් අර සැන් ඇන්ඩ්‍රියාස් එකට වඩා වේගෙන් යන සුපිරි ජෙට් සෙට් එකක් තියෙනවා තව ගොඩක් ඒ වගේ ෆීචර්ස් තියෙනවා ගේම් එක හැබැයි සුපිරි මෙච්චර කාලයකට මොකක් හරි ඒ කියන්නේ ෆිල්ම් එකක් සෝං එකක් ඒ වගේ එන්ටර්ටේන්මන්ට් දේවල් වලින් වැඩිම ආදායමක් උපයපු ගේම් එක එන්ටර්ටේන්මන්ට් මෙව්ව එක තමයි GTA 5 ඉතින් ඒකට රෙස්පෙක්ට් ඒක තමයි ඉතින් GTA ගේම්ස් හදන්න ගොඩක් කාලයක් ගන්න Rockstar හරි ඉතින් අපේ ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි San Andreas ඉතින් මේක තමයි ගොඩක් කට්ටියගේ ෆේවරිට්ම GTA ගේම් එක සහ වීඩියෝ ගේම් එක ඉතින් ඒකට හේතුවකුත් තියෙනවා ඒකට තමයි San Andreas එකේ මේ තියෙන ෆීචර්ස් දැන් ඒ කියන්නේ මේ ගේම් එකේ බෝරින් වෙන්න විදියක් නැහැ මට වුණා බෝරින් ඉතින් සාමාන්‍ය එච්චර අනිත් ගේම් වලට වඩා බෝරින් වෙන එක අඩුයි දැන් අපි හිතුවත් Vice City එකේ Vice City එක 2002 San Andreas ආවේ 2004 ඒ අවුරුදු දෙකට ඉම්ප්‍රූව් කරලා තියෙන ගොඩක් දේවල් ඒ කියන්නේ ගොඩක්ම මොකද ලොකුම දේ තමයි ක්ලෝඩ්ඩයි ටොමිට පීනන්න බෑ CJට පීනන්න පුළුවන් කිමි දෙන්නත් පුළුවන් මේක තව තියෙන දේවල් ෆීචර්ස් ගැන කිව්වොත් කාර් වලට මොඩිෆයි කරලා නයිට්‍රෝ එක කරන්න පුළුවන් ස්පොයිලර් ගහන්න පුළුවන් මොඩිෆයි සුපිරිට මොඩිෆයි කරන්න පුළුවන් තව මේකේ ගේම් එකේ සක්සස් වෙන්න තව ලොකු හේතුවක් වුණා CJ ගේම් එකේ කැරක්ටර් එක ඉතින් මටත් ගේම් එක ගහන්න ගොඩක් ආසයි වුණා CJ හින්දා චරිතයට ගොඩක් ආසයි තුණා ගේම් එක මං ගොඩක් කාලයක් ගැහුවා තාමත් ගහනවා ගේම් එක ඉතින් ඉවරකම් ගහන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ස්ටෝරි එකත් එම සුපිරි ඒ කියන්නේ ද්‍රෝහි CJට යාගේ ළඟම නෑ දෑයෝ යාළුව ද්‍රෝහි වෙලා ලොකුම කේස් එකක් තියෙනවා ඉතින් හැමෝම ගහලා ඇති කියලා හිතන හැබැයි මං හිතන විදිහට මෙච්චර කාලයකට ලෝකෙට බිහි වෙච්ච සුපිරිම වීඩියෝ ගේම් එක ඒත් ඉතින් San Andreas මං හිතන විදිහට දෙවෙනි වෙනවා මං ඊළඟට කියන ගේම් එක තමයි GTA 4 ඉතින් ඕගොල්ලෝ ගොඩක් කට්ටිය මේ ගේම් එකට කැමති නෑ ඒකට හේතුව තමයි San Andreas එකේ තිබ්බ ගොඩක් ෆීචර්ස් මේකෙත් නෑ ඒත් මම පෞද්ගලිකව මේ ගේම් එකට පට්ටම ආසයි මගේ PC එකේ මෙච්චර ගහන්නත් අමාරුයි ග්‍රැෆික් ලෝම දාලා මං ගහන්නත් FPS 15 විතර ගේම් එකේ ස්ටෝරිය ආයි සුපිරි ඒ කියන්නේ මං හිතනකොට GTA ගේම් සෙට් එකේ තියෙන සුපිරිම ස්ටෝරිය තියෙන GTA 4 වලට මේක අපේ චරිතය තමයි නිකෝ බෙලික් ඉතින් එයාගේ ලොකු කතාවක් තියෙන මම ඒක ස්පොයිල් කරන්නේ නැහැ ඔයගොල්ලන්ට එච්චර තව දෙයක් තමයි මේ ගේම් එකේ ෆිසික්ස් බුදු අම්මෝ මේකේ ෆිසික්ස් ෆ්‍රෙන්ඩ්ස් කියනවා නම් මීට අවුරුදු 5කට පස්සේ රිලීස් වෙච්ච Grand Theft Auto 5 එකට වඩා ෆිසික්ස් හොඳ ෆිසික්ස් සිස්ටම් එකක් තියෙනවා මේ ගේම් එකේ ඉතින් ඒක ඉතින් ඔයගොල්ලෝ YouTube එකේම ගහලා බලන්න මම එච්චර කියන්නේ නැහැ ගැන තව දෙයක් තමයි මේ ගේම් එකේ ඩ්‍රයිවිං ගොඩක් කට්ටිය ගේම් එකේ ඩ්‍රයිවිං වලට එච්චර ආස නැහැ. ඒ කියන්නේ මේ ගේම ඩෙවලොප් කරලා තියෙන අර GTA 5 ඩෙවලොප් කරලා තියෙන ෆන් එකක් ගන්න කියන්නේ ආකේඩ් ස්ටයිල් එකට. ඒ කියන්නේ වාහනයක් එහෙම පැද්දත් ඇක්සලරේට් කරපු ගමන් යනවා. මේ ගේම් එකේ වාහන හරවද්දිම අර හරවපු ගමන් හැරෙන්නේ නැහැ. සාමාන්‍ය ඇත්ත ජීවිතේ වාහනයක් පදිනවා වගේ ෆීලිං එකක්ම තමයි එන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතනවා ඉතින් මං කැමති මේ ගේම් එක විකුණන්න මම මේක වැරදිමයි කියන්නේ කියලා. ඉතින් මේක හොඳක් තියෙනවා. මේ ගේම් එක 2008 රිලීස් වුණේ 2008 ගේම් එකක් සඳහා තියෙන මං හිතන විදිහට හොඳම ග්‍රැෆික් තියෙන මේ ගේම් එකේ. ග්‍රැෆික් හොඳයි. ෆිසික්ස් හොඳයි වගේ ගොඩක් දේවල් තියෙන හොඳ දේවල් මේ ගේම් එකේ. තව දෙයක් තමයි අර Vice City එකේම ගොඩක් කලර්ෆුල් නේ. රෝස් පාටයි නිල් පාට තියෙනවා. මේ ගේම් එකේ ගොඩක් තියෙන්නේ අලු පාට, කොළ පාට, තද කළු පාට අන්න වගේ තද පාට. ඉතින් පෞද්ගලික මං ඒ වයිබ් එකට ආසයි. ඒ කියන්නේ දැන් අර අත්‍චීද රියලිස්ටික් ගතිය තියෙනවනේ. මං ගොඩක් ආසයි වගේ ගේම් වලට. හරි ඉතින් මං අද ගෙන ආපු වීඩියෝ එක තමයි GTA රෑන්කින් වීඩියෝ එක. ඉතින් මේක ආයෙත් මතක් කරනවා මේක මගේ මතයි සම්පූර්ණයෙන්ම. ඉතින් වීඩියෝ එකට කැමති නම් වීඩියෝ ලයික් කරලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අදට මං එනවා. වීඩියෝ ඉවරයි. ඵලයන්